पेमेंट එකක් දාන්න. අවසන් නම් available නෑ මිස්. ඒක සාමාන්‍ය කන්දස් තමයි පෙමන්ට් එක ගන්න. ඒකට හවස 5ට කලින්වත් අපිට පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ උගුට දාපු තියනවා නේද? 8:00 ඉඳලා 9:00 වෙනකම් available කියලා. ඒකයි දැන් මේ මම කොළඹිදලා හරිද මම කොළඹිදලා රත්නපුරේ මට ලොකු වැඩක් තිබුණා යන්නේ. ඉතින් මේ පාරේ යන ගමන් මම මේ හැදිලා මට මේ පොඩ්ඩක් ඩොක්ටර් හම්බෙන්න වැඩක් තිබුණා. ඒකයි ඉතින් මම ආයෙ කතා කරන්න ගියේ නැහැ. මේ දැන් දෙන්න පුළුවන් කවුරුද කියලා ගන්නද නැහැ. උතන නැති වුණාට සාමාන්‍යයෙන් ඔන්ලයින් අපොයින්ට්මන්ට්ස් දානවා. මේ මෙතන මැස්ව හිරිනවා වගේ නේ මේ කවුරුත් නැහැ නේ මෙතන. ඔයාලා ඉන්නවා නම් කට්ටිය පොලිමේ ඉන්න එපා මෙතන පොලිමේ. සෝරි මිස් ඒ කියන්නේ හොස්පිටල් channel විතරක්ම නෙමෙයි ඔන්ලයින් channel එක යනවා. එතකොට කොහොමද මේ වෙලාවේ ටයිම් එකක් ගන්න බෑ. ඒ කියන්නේ වෙන් කරන්න බෑ මට එක්ස්ට්‍රා ටයිම් එකක්. එතකොට කරන්න පුළුවන් වෙන්නේ අපේ නම්බර් එක තියෙනවා මෙතන. අනිවාර්යයෙන්ම මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ඕනේ. කලින් දවසේ හවස 5ට කලින්. මේක දුන්නොත් විතරයි මට කියන්නේ හෙට දවසේ අපොයින්ට්මන්ට් එක දාන්න මම දවස් 5ට කලින් ඉන්ෆෝම් කරන්න ඕනේ. මේ ડોක්ටර් ඉන්නවා නැත්නම් මම චුට්ටක් ගිහිල්ලා සෝරි මිස් එනවා මේ වෙලාවේ බෑ. මේ වෙලාවේ channel කරන්න දෙන්න විදියක් නෑ මට. මේ වෙලාවට ડોක්ටර් ඉන්නවා නේ. අලෝව ඉන්න අපොයින්ට්මන්ට් එක. ඒකට ඔන්ලයින් අපොයින්ට්මන්ට්ස් උත් ඔයගොල්ලෝ මේක මිදන් කරන්නේ ડોක්ටර් නේ. ඒක මෙතන තමයි කරන්නේ. ඒකට රිසිට් එකක් ගන්නවා නම් දැන් අපොයින්ට්මන්ට් එක දාන්න පුළුවන් හෙට දවසේ. හෙට නම් මම ආයේ මේ පැත්තට වෙන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලෝ ඉතින් මෙහෙම මිනිස්සුන්ව වාද කරන්නේ නැතුව පොඩ්ඩක් පබ්ලිෂ් කරලා නම් ඉවරයිනේ. අපිට කෝල් කරනකොට අපි කියනවා කොහොමද? ඉස්සෙල්ලා කෝල් එකක් මටම දැන් ආවට ඒකට ඉතින් අපිට ටයිම් එකක් මේ වෙලාවෙන් වෙන් කරන්න බෑ. සම්පූර්ණ දැන් අද දවසේ ඔයාගේ පේමන්ට් එකක් කොහොමද දෙන්නේ නැද්ද? සෝරි සතරස් නම් ගන්න විදිහක් නැහැ ටයිම් එක. එහෙනම් මට next Monday ට දාන්න next month. හරි අපි පේමන්ට් එක දාන්න අනිවාර්යයෙන්ම අපේ හොට්ලයින් එක කරා කෝල් එකක් දෙනවා නම් එකට කලින් කෝල් එකක් දෙනවා. අනිවාර්යෙන් කෝල් එක ආන්සර් කරන්න එහෙම නැත්නම් පේමන්ට් එක අපි confirm list එකට දාගන්න. इसके नाम क्या है?